මනුස්සත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. මනුසත් දෙරණ විශේෂ වෛද්‍ය සායන මාලාවේ තවත් සායනයක් පසුගියදා අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේදී පැවැත්වුණා. ඒ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ හිටපු සහ දැනට සේවය කරන ගුරුවරුන් වෙනුවෙන්. මේ සඳහා විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමේ කොළඹ ශාඛාව අප හා අත්වැල් බැඳගත්තා. වෛද්‍ය හමුවක් අපේ දැනට වර්තමානයේ සේවයේ නියුක්ත සහ අපේ විශ්‍රාමලත් ගුරු බෞතුන් වෙනුවෙන් සූදානම් කරලා පැවැත්වෙන්නේ. අපි අතරම අපේ කෘතඥ සැලකීමක් හැටියට සහ අපිට ගුරුවරුකම් අපිට අධ්‍යාපන ලබා දුන්නු ගුරුවරුන්ගේ සෞඛ්‍ය ගැටළු උදෙසා ඔවුන්ට අත්දැකීම් ලැබීමේ පරමාර්ථයෙන් තමයි අපි අතර මේ වැඩසටහන සංවිධානය කරේ. අද දිනේ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ පැවැත්වෙන වෛද්‍ය කඳවුරට සිප්ලා ආයතනයේ අනුග්‍රහකත්වය ලබා දෙනවා. අද දිනේදීත් වෙනදා වගේම රුධිර පරීක්ෂණයක් සිදු කරනවා. රුධිරයේ සීනි මට්ටම් පරීක්ෂා කිරීම, කොලෙස්ටරෝල් මට්ටම් පරීක්ෂා කිරීම සිදු වෙනවා. අපි හිතුවා අපි යුතුයකම කරන්න ඕනේ කියලා අපේ ආදරණීය ගුරුවරුන්ට අපි වෙනුවෙන් ඒ හින්දා ලංකාවේ හැමතැනම විසිරලා ඉන්න ආදි ශිෂ්‍යාවන් එකතු වෙලා අපේ ආදරණීය ගුරුවරුන් වෙනුවෙන් දැනට වැඩ කරන ගුරුවරු සහ දැනට විශ්‍රාම ලබන ගුරුවරු වෙනුවෙන් මේ වෛද්‍ය කඳවුර සංවිධානය කළේ. ඒකට උර දීපු මනුසත් දෙන්නටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මනුස්සත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම.